සුබ දවසක්. ශ්‍රී ලංකා පළාත් පාලන ආයතනයන්ගේ සංසදය එළඹෙන පළාත් පාලන මැතිවරණයට අදාළව ගෙන එන point of view සාකච්ඡා මාලාවේ අද දවසේදී අපේ ආරාධිතයා විදිහට සම්බන්ධ වෙන්නේ සමගි ජන බලවේගයේ නියෝජනය කරන අපේක්ෂකාවක්. ඊටාම ගෞරවයෙන් සහ ආදරයෙන් ඔබ වැඩසටහනට පිළිගන්නවා. බොහොම ස්තුතියි. පළාත් පාලන ඡන්දයක් අත ළඟ එනවා. ඔබට අත්දැකීම් තියෙන පළාත් පාලනය සම්බන්ධයෙන් අපි සාකච්ඡාව ආරම්භ කරමු. පළාත් පාලනය කියන විෂය ඇයි මහ ජනතාවට මේ තරම් සුවිශේෂී කියන කාරණාව? පළාත් පාලනය ගැන කතා කරද්දී පළාත් පාලන ආයතනය තමයි ලංකාවේ ඇති වෙලා තියෙන සියලුම දේශපාලන මේ නියෝජිතයින් තෝරාපත් කර ගැනීමේ ආයතන වලින් වඩාත්ම ජනතාවට කිට්ටුම ළඟම ආයතන තමයි පළාත් පාලන ආයතනය. ප්‍රාදේශීය ජනතාවගේ මූලික අවශ්‍යතා හඳුනාගෙන ඒවා අනුව ක්‍රියා කරමින් ඔවුන්ට සේවා සැපයීම තමයි පළාත් පාලන ආයතනයක ක්‍රියාවලිය. ඒත් එක්කම පළාත් පාලන ආයතනයේදී වෙන්නේ ප්‍රාදේශීය ජනතාවගේ සෞඛ්‍ය මංමාවත් පිළිබඳව ඒත් එක්කම මූලික අවශ්‍යතා ඒත් එක්කම මුල්ලමාවේ සංවර්ධනය ඒ වගේ සියලුම ජනතාවගේ මූලිකම ළඟම තියෙන අවශ්‍යතාවයන් සපුරන ආයතනය තමයි පළාත් පාලන ආයතනය. ඒක නිසා සෙසු කියන්නේ පළාත් සභාව පාර්ලිමේන්තුව ඒ නීති සම්පාදනය කරන ආයතන වලට වඩා මිනිස්සුන්ට කිට්ටුයි, මිනිස්සුන්ව තේරෙනවා, මිනිස්සුන්ව දැනෙනවා පළාත් පාලන ආයතන වලට. හැබැයි අපි දැන් මේ සාකච්ඡාවට කලිනුත් මේ කැමරාව ඔන් කරන්න කලින් අපේ සාකච්ඡාවේදී අපි නිකන් කතා කර ඉඳී ආපු අදහසක් තමයි මේ කාන්තා දේශපාලනය මේ වෙද්දී තරමක් පසු බැහැලා තියෙනවා කියලා පළාත් පාලන විෂය ඇතුලේ. පළාත් පාලනයට එන අලුතෙන් එන කාන්තාවන් සහ හිටපු සභිකවරියනොත් එළඹෙන පළාත් පාලන මැතිවරණයට ඉදිරිපත් වීමේ අඩුවක් තියෙනවා කියලා. කාන්තාවක් විදියට ඔබ දකින හේතුව මොකක්ද? මේ කාන්තාවන් දේශපාලනයට ප්‍රවිෂ්ඨ වීමේ අඩුව. කාන්තාවන් දේශපාලනයට ප්‍රවිෂ්ඨ වීමේ අඩුවක් නෙමෙයි තියෙන්නේ. කාන්තාව දේශපාලනයට ප්‍රවිෂ්ඨ වුණාට පස්සේ ඒක ඇදගෙන යාමේ අමාරුව. කාන්තාව කියන කෙනා දැන් අපි මේක කොහොමද දෙපැත්තක් තියෙනවනේ පුරුෂ දේශපාලනය සහ කාන්තා දේශපාලනය. දේශපාලනය කියලා ගත්තම කොහොමත් මේක මෙන් ඇක්ට් එකක්. පිරිමි වැඩක්. ඒ පිරිමි වැඩේ ගෑනු රඟපාන්න ගියාම ඒ තියෙන ඝට්ටනයන් දරාගෙන ඉස්සරහට යන්න පුළුවන් බොහොම කෙටි ටික දෙනාට. සමා වෙන දැන් ඔය අරුබුදේමද තියෙන්නේ තරුණ කට්ටිය දේශපාලනයේදී. නෑ තරුණ කට්ටියට තියෙන ඒ ගැටලුව නෙමෙයි අර අපේ ඉන්න මේ මොනවාද අපේ ඉන්න වැඩිහිටිය අය. ඔවුන්ට ඉඩ දෙනවම අධිකමක් තමයි තරුණ මේ ප්‍රශ්නේදී තියෙන්නේ. මොකද තරුණ වෙලාවෙදී මේක දෙපැත්තට ඝට්ටනය වෙන්නේ නැහැනේ කාන්තා හා පුරුෂ කියලා. තරුණයට කොහොමද උමනාවක් තියෙනවා වැඩ කරන්න, වැඩ පෙන්වන්න. නමුත් මේ දේශපාලනික සංදර්භය තුළ ඔවුන්ට එළියට එන්න තියෙන ඉඩ අඩුයි. දැන් අර සීමම්මායින් බින්දගෙන දැන් ඉස්සරහට එනවා. එතකොට වෙන්නේ අර ඒ තමන්ගේ අයිතිවාසිකම් දිනා ගන්න යන තැන උඩ අර වැඩි හිටියන් හිතන්නේ ඔවුන්ව මර්ධනය කරනවා කියලා. පක්ෂයක් විදිහට දැන් මොකද්ද සූදානම කාන්තාවන් සහ තරුණ පිරිස දේශපාලනට අරන් එන සහ විශේෂයෙන්ම දැන් නාම යෝජනා සකස් කළ ඉවර නිසා දැන් ඉන්න අයත් එක්ක මේ සිල්ලම කරන්න වෙනවා. නමුත් දැන් සභාව තේරිපත් වුණාට පස්සේ තීන්දුව తీරන ගැනීමේ ක්‍රියාවලියට හැමෝම එකතු කරගන්න. පක්ෂයක් විදිහට දරන උත්සාහය සහ මම කැමති ඔබේ අත්දැකීම් අනුසාරයෙන් අපිට අදහසක් දෙනවා නම් සහ මේක ලංකාවේ හැමෝටම ප්‍රැක්ටිස් එකක් ගන්න පුළුවන් නිසා මොකක්ද කරන්න ඕනේ පළාත් පාලන ආයතන මිනිස්සුන්ව කිට්ටු කරගන්න මේකට? මිනිස්සුන්ව කිට්ටු කරගන්නට කලින් මේ පළාත් පාලන ආයතනවල ක්‍රියාකාරිකයින් මේකට වැඩේ ඉන්න ඕනනේ. මිනිස්සුන්ව අපි කතා කරගන්න ඕන. මේ කියන්නේ අපි මොනවා හරි වැඩක් කරනවා කියලා කියමු. ඒක පටන් ගන්න දැන් අපිනේ නීති රෙගුලාසිටි එක හදන්නේ. ඒකට තමයි මිනිස්සු කිට්ටු වෙන්න ඕන. අපි හදන දේ අපි කරන වැඩේට එකතු කරගන්න. අනේ ඒ දේදී තමයි අපි ඉස්සෙල්ලම බලන්න ඕන. එයාලව අපිට කිට්ටුවෙන් තියාගන්න අපි මොකද්ද කරන ක්‍රියාවලිය කියන එක. ගෑනු කෙනෙකුට ඡන්දෙ ඉල්ලන්න අමාරුයිද? ඔබට අමාරුයි. ඇයි? ගෑනු කෙනෙක් කියන්නේ එක චරිතයක් නෙවෙයි. පෞද්ගලික දැන් මම ගමු. මම ගන්න කලින් මම කියන්නම් මගේ පෞද්ගලික අත්දැකීමක්. මගේ මාස්ටර්ස් ඩිග්‍රී එකට මම ප්‍රොජෙක්ට් මගේ රිපෝට් එකට මම ගන්නේ කාන්තා දේශපාලනය. මම ඒකෙදි කාන්තා മന്ത്രിවරියන්, හිටපු සභිකවරියන් සහ අපේක්ෂිකාවන් කියන තුන්ගොල්ලගම 20 දෙනෙක් එක්ක කතා කරනවා. මං හිතනවා දැන් මම සභිකවරියක් විදියට මම හිතනවා
කාන්තා දේශපාලනේ මට තියෙන ගැටලු තමයි අනිත් කට්ටියටත් තියෙන්නේ. අපිට තියෙන්නේ මේ බොහොම අපි එක ප්ලැට්ෆෝම් එකක කතා කරන එක මේ මෙන්න මේ ටික මේ අපිට එළියට යන ආරක්ෂාව ඕන, පුරුෂයන්ගේ හයිය ඕන, ඒත් එක්කම අපිට උදව් කරන්න කට්ටිය ඕන. එහෙම කියලා අපි හිතනවා. අපි අර පොදුවේ කතා කරන. නමුත් ඒ 20 දෙනාගේ කතා තිබුණේ 20ක්. දැන් ඒ කියන්නේ හරි. ඔහොම දිගුවක් ඉදිරිය ගියොත් එහෙම දැන් මොකක්ද කරන්න පුළුවන් අපිට? සහ දැන් ඔබ අත්දැකීමෙන් ඔබ දන්නවා මේක අමාරු වැඩක්. නමුත් යම් කිසි මට්ටමකින් අර පරිසාදන මට්ටමට කිට්ටු වෙන මට්ටමට හෝ ඔබ දැන් මේ වැඩේ අල්ලගෙන ඉන්නවා. සහ මේ ගේම් එක ඔබ සෙල්ලම් කරනවා. එහෙම බලුවාම මේ අත්දැකීම තුළින් ජේෂ්ඨයෙක් විදිහට මොකක්ද ඔබ දෙන පණිවිඩය සහ අදහස දේශපාලනය කරන්න පුළුවන් කියන කාරණාව මිනිසුන්ට කියන්න. පුළුවන්. පෞද්ගලිකව මම ගන්න සුදුසුද මන් දන්නේ. මොකද මගේ පවුලෙන් මම මෙතන මම අද මෙතන ඉන්නත් මට පොඩි දරුවෝ දෙන්නෙක් ඉන්නවා. මගේ පොඩි දරුවෝ දෙන බලාගන්නේ මගේ අම්මා. ඊට පස්සේ මේ වෙලාවෙත් ගමේ කැම්පේන් එකක් යනවා. ඒක හැන්ඩල් කරන්නේ මගේ තාත්තා ප්‍රමුඛ මාත් එක්ක ඉන්න මගේ හිතවතුන් මාත් එක්ක ඉන්න දේශපාලන උදව් කරන අය. දැන් මම මෙතෙන්ට ආවේ මගේ හස්බන්ඩ් එක්ක. එහෙම මට සපෝටිං රෝල්ස් ටිකක් ඒ පැත්තෙන් තියෙනවා. ඊට පස්සේ මගේ රාජකාරී මට්ටමින් මගේ විදුහල්පතිතුමා කාර්ය මණ්ඩලයේ සෑහෙන මට උදව් කරනවා. එයාලා මාත් එක්ක ඉන්නවා. එහෙම. නමුත් අපි දේශපාලනයට මට වඩා දක්ෂ බිමේ ඉන්නවා. මට වඩා දක්ෂ බිමේ ඔවුන්ට උදව් කරන්න කෙනෙක් නැහැ. ඔවුන්ගේ බර ගන්න කෙනෙක් නැහැ. අපි කාන්තාවක් වුණාම අපි එක රෝල් එකක් නෙමෙයි රඟපාන්නේ. මං ගෙදර ආවම මම මේ කොච්චර සාරියක් ඇඳගෙන හොඳට හිටියත් මං ගෙදර ගියාම මේක ගලවලා දාලා මගේ දරුවෝ දෙන්නගේ අම්මා, මගේ ස්වාමි පුරුෂයාගේ බිරිඳ, මගේ අම්මගේ තාත්තගේ දුව, මගේ මල්ලිලාගේ සහෝදරයෝ, මගේ ගමේ මිනිස්සුන්ගේ හර්ෂණි මේ මං යාලට උදව් කරන්න ඕන. ඒත් එක්ක මගේ අවට ඉන්න මිනිස්සුන්ගේ අසල්වැසියා. 125 කෝටාවට ඔහොම යන් අපි කාන්තා දේශපාලනය ගැන කතා කරමින් ඉන්න නිසා 125 කෝටාව සම්බන්ධයෙන් විවාද සම්පන්න මාතෘකාවක් එක අදහස් කියනවා. නමුත් 125 කෝටාව වඩා ප්‍රශස්ත මට්ටමකට අපේ රටේ ජනතාවට ගේන්න නම් එළඹෙන පළාත් පාලන ඡන්දෙන් පස්සේ එන කාන්තා පාර්ශවයේ මොනවාද කරන්න ඕනේ සහ ඔහොම කියාගෙන යන් මොනවාද ඉගෙනගෙන එන්න ඕනේ කියලා සභාවේ වාඩි වෙන කලින් අනිවාර්යෙන් කාන්තාවන්ට හොඳ දැනුමක් තියෙන්න ඕන. පළවෙනි එක පළාත් පාලනය කියන්නේ මොකද්ද කියන එක. දෙවෙනි එක අපි තැනක වැඩ කරන්නේ කොහොමද කියන එක. කට්ටියක් එක්ක පිරිසක් එක්ක වැඩ කරන්නේ කොහොමද කියන එක. ඒත් එක්කම අපි මිනිස්සුත් එක්ක ගනුදෙනු කරන්නේ කොහොමද කියන එක. ඒ කියන්නේ අපි ඉන්න තැනට අදාළව සභාවේදී නම් එහෙමයි, බාහිර පරිසරයේදී නම් එහෙමයි. ඒක අපි අවධානය යොමු කරන්න ඕන. අපි ඉන්න තැනට අනුව හැසිරීම කාන්තාවක් වුණාම. ඒ පරිසරය කියන එකටත්ම දැන් එකතු වෙනවනේ මේ සමාජ ජාල සහ සමාජ මාධ්‍ය කියන එක. ඒකටත් අදහසක් කියන්නේ. මොකද ගොඩක් අයට තියෙන ප්‍රශ්නයක් තමයි මේ දේශපාලනයට එන්නත් පුළුවන් සමහරක් වෙලාවට Facebook account එක තියාගන්න බෑ. ඒ තරමට මේක දැන් අර්බුදේ දිගැරිලා තියෙනවා. ඔව්. සමාජ මාධ්‍ය කියන විෂයම ගත්තොත් කාන්තාවක් විදිහට ඔබේ අදහස යෝජනා මොකක්ද? දැනට මේ දේශපාලන නියුතු සහ අපේක්ෂිකාවක් විදිහට සමාජ මාධ්‍ය කියන්නේ බොහොම හොඳ අපිට ඉම්ප්‍රූව් වෙන්න පුළුවන් කියන අපිව ජනප්‍රිය කරන්න පුළුවන්. ඒත් එක්කම අපිට යන්න බැරි තැන් වලට අපිව හඳුන්වා දෙන්න පුළුවන් මාධ්‍යයක්. නමුත් අපි හරි පරිස්සමෙන් සමාජ මාධ්‍ය ගනුදෙනු කරන්න ඕන. මොකද එකක් අපි කාන්තාවක්. අපි කොච්චර කොහොම මොන කතා කිව්වත් මේක මේ දැන් මේ මිනිස්සු හිතන විදිය වෙනස් වෙලා තියෙනවා. සමාජය වෙනස් ඉස්සර වගේ නෙවෙයි කිව්වම තාම මිනිස්සුන්ගේ මානසික මට්ටම තියෙන අර යාවත් කාලීන නොවුණු සාම්ප්‍රදායික කාන්තාවම තමයි තාමත් මිනිස්සුන්ගේ ඇස් වලින් ගෑනු කෙනෙක් කිව්වම බලන්නේ. ඒක නිසා අපි ඊටාම් පරිස්සම් වෙන්න ඕනේ සමාජ මාධ්‍යයට යම් පෝස්ට් මුදා හැරීමේදී අපි නිතරම කල්පනා කරන්න ඕන අපි ඉන්න තැන අපි දාන්නේ මොනවද අපේ තත්ත්වය මොකක්ද ඒක කියන එක මේ කියන්නේ ඒ ගැන සැලකිලිමත් වෙන්න ඕනේ. මොකද අපි දැන් හරි සමීපයිනේ අපේ සමාජ මාධ්‍ය. අපි කරන්නේ මොකද අපි කන එකත් මේකේ දානවා. අපි මේ මං හිතන්නේ වැසිකිලි යන එක විතරයි දැන් ඔකට මේ දාන්නේ නැත්තේ. ඒකටත් ලස්සන එකකට කියන්නේ හොඳ 5 star වගේ හොටෙල් එකකට ගියොත් ඒකේ මිර එක ගාව ඉඳන් ෆොටෝ එක දාන්න. නමුත් කාන්තාවක් විදියට මං හිතන්නේ ඒක එහෙම වෙන්න ඕනේ නැහැ. අපි අපේ දරුවොත් එක්ක ගොඩක් වෙලාවට දැන් සමහරව හිතනවා අපේ මේ ගෙදර ඉන්න මිනිස්සුන්ට මොකටද මේ විශ් කරන්නේ FB එකෙන් කියලා. එහෙම නෑ. මගේ පෞද්ගලික මතය මගේ දරුවෝ දෙන්න බලන් ඉන්න මම සාමාන්‍යයෙන් කාරණා දන්නවනේ මම මේ ඕන කෙනෙක්ට විශ් කරලා දාන ඒක සාමාන්‍යයෙන් සමාජ මාධ්‍ය අසුරු කරනවනේ.
මගේ බබා මං එයාගේ බර්ත්ඩේ එකට දැම්මේ නැති වුණොත් එයාන අම්මි ඔක්කොටම දානවා. මගේ එකට විතරක් දැම්මේ නැහැ. ඒකේ කමෙන්ට් කීයක් තියෙනවද? අපේ අම්මා දැන් අපේ අම්මට අවුරුදු 70ක්. නමුත් අපේ අම්මා කැමතියි මං ඒකට දාලා එයාගේ යාළුවෝ එයාට විශ් කරනවට. එහෙම ඒ එක එක්කෙනාගේ අනුව එක වෙනස්. නමුත් අපි ඒකට හැසිරීමේදී අපි මහා ෆොටෝස් ගොඩක් අරන් ඒ ටික ඔක්කොම දැම්මම මිනිස්සුන්ට ඒක හරි වොරිඩ්. ඊට පස්සේ අපට එන හැම රික්වෙස්ට් එකම කන්ෆර්ම් කරන්න ගියාම අපට ඕන අය එපා අය හැමෝම අපට ඇඩ් වෙනවා. ඊට පස්සේ අපේ තත්ත්වය නොදන්න මිනිස්සු අපට කමෙන්ට් කරනවා. ඊට පස්සේ එහෙම ඊට පස්සේ මැසෙන්ජර් පාවිච්චි කරද්දි තවත් මේ වෙනවා. ඊට පස්සේ මේකේ තියෙන අර මොනවාද කියන්නේ ටූල්ස් ගැන අපි ලොකු අවධානයකින් තමයි ඔතෙන්ට යන්න ඕනේ. මොකද එක වීඩියෝ ක්ලිප් එකකින් අපේ ජීවිතේම අනිත් පැත්ත හැරෙන්න පුළුවන්. විශේෂයෙන්ම දේශපාලන ගමනත් මේ හිටපු සභිකවරියන් එක්ක සාකච්ඡාවේදී අපිට පැන නැගුණු ප්‍රශ්නයක් තමයි සහ මේ පැත්තෙන් ආපු අදහසක් තමයි මේ පළාත් පාලන ආයතන පරිපාලනය නිලධාරීන් එක්ක ගැටුම් ඇති වෙනවා. සාපේක්ෂව කාන්තාවන් ගැටෙනවා වැඩි කියන කතාව. අලුත් පිරිසක් ඉන්න බලාගෙන ඉන්නවා පළාත් පාලන මැතිවරණයට පස්සේ සහ නිසකවම අපිට පේනවා නාම යෝජනා ලයිස්තු බලද්දී අලුතෙන්ම එන්න පිරිස ඉතාමත් වැඩි කියලා. ඒ ඉන්න අයට ඔබේ අත්දැකීම් අනුසාරයෙන් දැම්ම පණිවිඩයක් කියලා තියන්න පරිපාලනමය ශේෂ්ත්‍රයේ ඉන්න නිලධාරීන් එක්ක වැඩ කරද්දී ගනුදෙනුව කොහොමද හොඳ විදිහට තියාගෙන ඉන්නේ කියලා. එහෙම මට නම් කවදාවත්ම ගැටලුවක් ඇති වෙලා නැහැ. අදටත් එයාලගේ මට සභාවේ ඉන්නවට වඩා ගොඩක් උදව් උපකාර තිබුණා සභාවෙන් මං එළියට ආවට පස්සේ. මොකද සභාවේ ඉඳෙද්දි මම විපක්ෂ මන්ත්‍රීවරියක්නේ. විපක්ෂ මන්ත්‍රීවරියක් වුණාම අර එයාලත් අපට සේවාවන් සපයන්න ඕනේ යම් යම් නීති රාමු ඇතුළේ ඉඳගෙන. නමුත් එළියට ආවට පස්සේ අපි හරි සුවදශීලී මිතුරියන් එයා රාජ්‍ය නිලධාරිනියක් මම සාමාන්‍ය මහජනතාව නියෝජනය කරන කෙනෙක් විදිහට මට ඊට වඩා හොඳ සේවාවක් ලැබුණා. ඉස්සෙල්ලම අපි එයාලට ගරු කරන්න ඕන. එයාලත් පුරුදු වෙනවනේ අපිට ගරු කරන්න. ගොඩක් කට්ටිය කියන්නේ මේ අටපාස්සේ උන් ටිකක් නෙමෙයි ඇවිත් ඉන්නේ. උන් කොහෙද අපි තරම් දන්නේ කියලා තමයි නිලධාරීන් ගැනුත් පොඩි මතයක් තියෙනවා. නමුත් අපිත් අපේ ක්වොලිටිස් වැඩි කරගන්න ඕන. එයාලත් එක්ක සුහදශීලී වගේම ගෞරවනීය සබඳතාවයක් පවත්ව ගන්න. හරි අපි ආයෙත් පළාත් පාලනයට. දැන් ලංකාවේ මිනිස්සුන්ගෙන් ඇහුවාම ප්‍රසිද්ධම කතාව තමයි පළාත් පාලනය කියන්නේ කුණු අදින්න තියෙන තැනක්. විදුලි බුබුලු මාරු කරන්න තියෙන තැනක් කියන කාරණා. නමුත් අපි විෂය ඇතුළේ ඉන්න මිනිස්සු විදිහට අපි දන්නවා පළාත් පාලනය කියන්නේ මොනතරම් ප්‍රබල කාරණාවක්ද කියලා මිනිස්සුගේ ජන ජීවිතේට. අපි වැඩසටහන ආරම්භයේදී අපි ප්‍රවිෂ්ඨ විදිහට ගත්තත් ඒක. නමුත් මම කැමතියි තව ටිකක් මේක සාකච්ඡාව ඇතුළට ගෙන යන්න. මිනිස්සුගේ එදිනෙදා ජීවිතයට පළාත් පාලනය කියන විෂය කොච්චර වැදගත්ද සහ ජන ජීවිතය අඛණ්ඩව සහ සුමටව පවත්වාගෙන යන්න පළාත් පාලන ආයතනය දරන මහන්සිය මිනිස්සුන්ට පොඩ්ඩක් කියන්න. ඒක මිනිස්සුන්ට තේරෙන්නෙම නෑ. දැන් සමහර ගෙවල් වලට ගියාම අපේක්ෂකයන්ට ඡන්දේ දෙන්නම හේතුව අපේ ගෙදර ගාව ලයිට් එක දැම්මනේ. ඒක. ඔය කසල කළමනාකරණය කියන එක අපිට ලොකුවටම අර මේ දැනෙන්නේ නැහැ. මොකද මම ග්‍රාමීය මේ ප්‍රාදේශික අපේ කසල කළමනාකරණේ තියෙනවා. අපේ හොඳම මේ කසල බැහැර කිරීමේ ක්‍රමෝපායන් තියෙනවා. නමුත් අර බොහෝ දෙනෙක්ට තියෙන ගැටලුවක් නෙමෙයි කසල කියන එක. ඒකටත් වඩා කුණු ට්‍රැක්ටරේ ආවේ නැහැ කියන එක මේ නාගරික කියන්නේ ඔය මගේ ඔය පාර දිගට තියෙන අයගේ සහ අලුතෙන් පදිංචි වෙච්ච ඔය අලුත් ඉරන් වල තියෙන කට්ටියගේ ගැටලුවක් විතරයි. දැන් ගොඩක් කට්ටියකින් තමයි ලයිට් එක දැම්ම නිසා ඡන්දෙ දෙන්න ඕන. ලයිට් එක දැම්මේ නැති නිසා ඡන්දෙ දෙන්න ඕනේ. නමුත් අපි නිතරම කල්පනා කරන්න ඕන ලයිට් එක දාන එක මහජන නියෝජිතගේ කාර්යභාරය නෙවෙයි. කුණු අදින කුණු ට්‍රැක්ටරේ යවන එකත් මහජන නියෝජිතගේ කාර්යභාරය නෙවෙයි. ඒ ලයිට් එක මිනිස්සුયો අපේ මහජනතාව කතා කරලා කෝල් කරලා සභාවට කිව්වම අපේ සේවකයින් ඒ කියන්නේ සේවකයින් නිලධාරීන් ඇතුළු ඒ කාර්ය මණ්ඩලය විසින් හරියට ඒ විදුලි බුබුල දල්වන තැනට වෙන ක්‍රමෝපාය අපිට සකස් කරන්න තියෙන්නේ. ඒ මහජනයාට ආරක්ෂාව සැපයීම වගේ කාරණා සම්බන්ධයෙන් මහජන ආරක්ෂාවත් එහෙමයි. මහජන සෞඛ්‍ය පිළිබඳ අපි කොච්චර ඔය ඉස්සර නම් තිබුණනේ පිස්සු බල්ලන්ට පිස්සු බල් රෝග විදිහට. එතකොට නිකම්මට හරි හිතෙනවා මහජන සෞඛ්‍ය පරීක්ෂකතුමා ඇවිල්ලා මේක විදිනකොට අර ප්‍රාදේශීය සභාවේ වාහනේ ගිහිල්ලා අර ඒකට දායක වෙනවා කියලා. දැන් අර ඒකත් නැති නිසා මිනිස්සුන්ට තේරෙන්නේ ප්‍රාදේශීය සෞඛ්‍ය පිළිබඳ ප්‍රාදේශීය සභාවෙන් ප්‍රාදේශීය පළාත් පාලන ආයතනයකින් තියෙන වැදගත්කම කොච්චරද කියලා. ඔබ ගුරුවරියක් නිසා සහ ඔබ දෙදරු මවක් නිසා පළාත් පාලනය කොච්චර වැදගත්ද සහ කොච්චර වැඩ කරන්න පුළුවන්ද අපේ දරුවෝ ටික බලාගන්න කියන කාරණා මතක් කරනවා. අපේ දරුවෝ අදාළ වෙන්නෙම දරුවන්ගේ මුල් ළමාවියේ ඉඳන් අධ්‍යාපනය අදාළ වෙන්නෙම පළාත් පාලන ආයතන වලට.
ගර්භණී මව්වරු කාන්තාවන්ට විශේෂ අර අපි කතා කරන්නේ කාන්තා කමිටුව පිහිටවන්න ඕන කියන එක. ඒකෙදි ගර්භණී කාලේ ඉඳලම කාන්තාව විවාහපත් වෙලා ගර්භණී කාලේ ඉඳලම අපි අම්මව බලා ගන්නවා. ගර්භණී වැඩසටහන් තියෙනවා. ගර්භණී මව්වරුන්ගේ පෝෂණය ගැන කතා කරනවා. ප්‍රාදේශීයව ඉන්න නිලධාරීන් දැනුවත් කරලා එයාලගේ සුබ සාධනය ගැන කටයුතු යොදන්න ඕන. ඒත් එක්ක මෙයාලා මුල්ලමාවියට ආවා. මුල්ලමාවියේ සංවර්ධන මධ්‍යස්ථානයේ මුළු වනින්ම භාරව තියෙන්නේ පළාත් පාලන ආයතන වලට. එතනින් අධ්‍යාපන කියන්නේ ඉස්කෝලවලට යද්දි තමයි චුට්ටක් අර පළාත් සභා ඉස්කෝලේට යනකොට අපිට චුට්ටක් අතහැරෙනවා යාළුවෝ. නමුත් ප්‍රාදේශීය පාසල් වලට යද්දි ඒත් එයාලගේ වගකීම තියෙන අපට. ඒක වර්ධනය කරන්න සහ කාන්තාවන්ගේ මනෝසමාජීය වර්ධනය කාන්තාවගේ මනෝසමාජීය වර්ධනය කිරීමෙන් තමයි අපිට හොඳ දරුවෙක් බිහි කරගන්න ඇත්තටම පුළුවන්. ඒ ටික මුළුමනින්ම රඳා පවතින පළාත් පාලන ආයතන මත. අපි පොයින්ට් ඔෆ් view වැඩසටහන අරගෙනදී අපි පළාත් පාලනය ගැන කතා කරා. නමුත් අපි දන්නවා ලංකාවේ දේශපාලන සන්දර්භය ඇතුලේ ජාතික දේශපාලනයයි පළාත් පාලන දේශපාලනයයි ගොඩක් ගැට ගැහිලා තියෙනවා. අපි ජාතික දේශපාලනය ගැන කතා කරමු. වර්තමාන ආණ්ඩුව බලයට එද්දී කිව්ව කතාවක් තමයි සහ මිනිස්සු විශ්වාස කරපු දේ තමයි මිනිසුන්ට අවශ්‍යතාවය වුණේ ක්‍රම වෙනසක් කියන කාරණාව ගැන ලොකුවට සාකච්ඡා වුණා. එහෙම ක්‍රම වෙනසකට යනවා නම් ඔබේ යෝජනාව මොකක්ද? පළාත් පාලන ආයතන වලින් ඒ සඳහා ගන්න පුළුවන් පළවෙනි පියවර මොකක්ද ඔබ හිතන විදිහට? පළාත් පාලන ආයතන වලින් ගන්න පුළුවන් පළවෙනි වෙනස විදිහට දැන් වෙනස කිව්වට අපි ක්‍රමය වෙනස් කරන්න ගියාට අපි සම්පූර්ණම මේ වැඩ කරන්නේ අර තියෙන ක්‍රමය ඇතුළෙමයි. ඒ අපේ ලංකාවේ ක්‍රමය හරි, තියෙන ක්‍රමය හරි. ඒකට අනුගත වෙන්නයි ඕන. මං හිතන්නේ පළවෙනියටම වෙන්න ඕන අපි මේ නීති රෙගුලාසි අනපනත් ඒ ටික දැනගෙන හරියට වැඩේ කරන එක. මේ මොහොතේදී ලංකාවේ විශාල කතිකාවක් නිර්මාණය වෙලා තියෙනවා මේ දූෂණ වංචා සම්බන්ධයෙන්. පාර්ලිමේන්තු මට්ටමේ සාකච්ඡා වෙනවා. සහ ගමේ කඩපිලේ බව කතා වෙන මාතෘකාවක් වෙලා තියෙනවා මේ දූෂණ වංචාව පිටු දකින්න ඕන කියන කාරණාව. පළාත් පාලන ආයතනය කියන්නේ දූෂිත ආයතනයක් කියලා සමහරක් අය හිතනවා ලංකාවේ. ඔබ හිතන විදිහට ලංකාවේ මේ කළු නම නැති කරන්න පළාත් පාලන ආයතන දේශපාලඥයෙක් විදිහට ඔබේ අදහස යෝජනා මොකක්ද? මිනිස්සු වෙනස් වෙන්න ඕන. කළු නම ඇති කරන්නේත් මිනිස්සු, නැති කරන්නේත් මිනිස්සු. ඒ ඉන්න තැන මිනිස්සුන්ගේ කළුකම ඇති කරන්නේත් මිනිස්සු. මිනිස්සු තමයි වෙනස් වෙන්න ඕන. මොකද පෞද්ගලිකව මගේ මතේ මම කතා කරන්නේ මේ මං ගැන කතා කරන්න මට තියෙන අත්දැකීම්. මම යම් කිසි තැනක මම සාමාන්‍ය මිනිස්සෙක්. මම මධ්‍යම පාන්තික පවුලක රජයේ සේවකයෙක්. ඒත් එක මගේ අම්මා තාත්තත් එහෙමයි. මගේ ස්වාමි පුරුෂයාත් එහෙමයි. මම සාමාන්‍ය මිනිස්සෙක්. නමුත් මිනිස්සු මගෙන් බලාපොරොත්තු වෙන්නේ අවුරුදු උත්සවයක් තියෙනකොට මොන හරි දෙන්න ඕන. ඊට පස්සේ නෑ මං කියන්නේ අපි ඒවට සහයෝගය දෙන්න ඕනේ නැහැ කියන එක නෙමෙයි. සාමාන්‍ය මිනිස්සෙක්ට වඩා අපෙන් මන්ත්‍රීතුමිය විදිහට අපේ දේශපාලනික ගමන් මග දිගු කරගන්න අපට යම් පරිත්‍යාගයන් විශේෂ සොයා ගැවීම එහෙම කරන්න සිද්ධ වෙනවා. එතකොට මම ගත්තම මට ඒක සමහරලාට කරන්න අමාරු වෙන්න පුළුවන්. අමාරු වුණ ගමන් මම කරන්නේ ඒක කරන්න කෙනෙක් හොයාගන්නවා. ඒක මගේ මේ රෝල් එක හැන්ඩල් කරන්න එපයි. ඉස්සරහට අරන් යන්න එපයි. අරන් යන්න මම කරන්නේ තව කාගෙන් හරි ඉල්ලනවා. කොටිම කිව්වොත් අපේ ගමේ පොලියට දෙන මුදලාලිගේ මෙයා ගාව සල්ලි දෙනවා මට වඩා. ඒ පොලි මුදලාලිගෙන් මම ඉල්ල ගන්නවා මේ මට මේක කරගන්න ඕන. මේකට සල්ලි කීයක් හරි දෙන්න කියලා. හරි කියලා එයා ඔව් මන්ත්‍රීතුමියට මම දෙන්න එපා. ඒක නිසා එයා දෙනවා. දුන්නට පස්සේ ඊළඟ දවසේ ආ එනවා මං ගාවට. මන්ත්‍රීතුමිය මං ඔයාට රෙදා උදව්වකුත් කරා. සභාවේ මගේ අර මේ ඉඩමක් දාලා තියෙනවා. ඔබතුමිය කොහොම හරි මට මේක කරලා දෙන්න ඕන. මට මොකද්ද වෙන්නේ? අන්න ඒක තමයි බැඳියාව නැති කර ගැනීමේදී තියෙන අන්න ඒක තමයි දේශපාලන දූෂිත වෙන්න පළවෙනිම කාරණාව. අනිත් එක මම පක්ෂයක් විදිහට මම පක්ෂයකට නෙමෙයි කියන්නේ යම් පක්ෂ වලින් තමන්ගේ බිම්මට්ටමේ දේශපාලකයින් ප්‍රවර්ධනය කිරීමට ඔය දැන් ඔය කියන්නේ മന്ത്രിවරු කොමිස් ගන්නවා කියලා. ඒ කොමිස් රටාව පුරුදු කරා. മന്ത്രിවරුන්ටත් ඒක ගන්න වුණා මොකද තමන්ගේ වෘත්තිය ඉදිරියට අරන් යන්න. වෘත්තිය ඉදිරියට අරන් යන්න සහ මිනිස්සුත් එක්ක ඉන්න. අන්න ඒ දේවල් වලින් තමයි മന്ത്രിවරු දේශපාලඥයෝ දූෂිතයන් බවට පත් වුනේ. ඒක ටික වැඩි වෙලා තමයි මහා හොරකම් වෙලා තියෙන්නේ කියලා මට හිතෙනවා.
හොරකම දූෂණය වංචාව වගේම දැන් අපි මිනිස්සු ඇතුළේ සාකච්ඡාවක් තියෙනවා මේ ව්‍යුහාත්මක වෙනසක් වෙන්න ඕනේ පළාත් පාලනයේ ලෝකයේ තියෙන්නේ මෙහෙමයි දැන් ශ්‍රී ලංකා පළාත් පාලන ආයතනය වගේ ආයතන ඇවිල්ලා කියලා දෙනවා ලංකාවට මෙන්න මෙහෙමයි මේක තියෙන්නේ කියලා. නමුත් ඒ සභාවේ වාඩි වෙලා මහ සභාවේ තීන්දුව ගත්ත කෙනෙක් විදිහට ඔබ හිතන්නේ මොකක්ද ලංකාවේ කරන්න ඕන ප්‍රධාන ව්‍යුහාත්මක වෙනස්කම් පළාත් පාලනය හොඳ තැනකට ගේන්න. දැනුම දෙන්න ඕනේ ඒත් එක්කමට ආයෙත් කියන්න තියෙන්නේ මිනිස්සු වෙනස් වෙන්න ඕනේ. බිමේ මිනිස්සුන්ගේ දේශපාලනික දැනුම අනිවාර්යයෙන්ම අපි වැඩි කරනවා. අපි කොච්චර වෙනස් කරන්න ක්‍රමය වෙනස් කරන්න ගියත් වැඩක් නැහැ. අපේ තියෙන දේශපාලනික දැනුම තවමත් තියෙන්නේ මේ තැන ඉන. මොකද පොතේ තියෙන පොලිටිකල් අපි ඉස්කෝලේදී ඉගෙන ගන්න පොලිටිකල් පොත්වල තියෙන දේ නෙමෙයි අපි ප්‍රැක්ටිකලි සභාවට ආවම ඇතුළේ දේශපාලනයේදී එතනින් ඉදිරියට තියෙන දේශපාලනයේදී ප්‍රැක්ටිකල් දේශපාලනය නෙවෙයි පොතේ තියෙන දේශපාලනය. හරි. සාකච්ඡාවේ අපි ගොඩක් දේවල් සාකච්ඡා කරා සහ වේගෙන් කතා කරපු නිසා අවසානයේට ළඟා වුණොත් එහෙම අපි මේ චන්ද්‍ර කලින් දැන් මේ වැඩසටහන බලනවා විශාල පිරිසක්. ඡන්දෙ දෙන්න කලින් පළාත් පාලන මැතිවරණයකදී ඡන්දදායකයන් සලකා බැලිය යුතු කරුණු අනුපිළිවෙලක් සකස් කරොත් ඔබේ මොනවාද ඒ අනුපිළිවෙල? ඉස්සෙල්ලම් බලන්න ඕන අපිට වඩාම ළඟින් අපි කතා කරන්නේ අපි වෙනුවෙන් කෙනෙක්නේ. මම නියෝජ අපේක්ෂකයෙක්නේ එහෙම නෙවෙයි. මිනිස්සුયો එතෙන්ට යවන්නේ තමන් වෙනුවට කෙනෙක්. තමන් වෙනුවට කෙනෙක් යවනවා නම් ඉස්සෙල්ලම එයාලා බලන්න ඕන තමන්ට කතා කරන්න පුළුවන් කෙනෙක්. තමන්ට මගේ ප්‍රශ්නේ එයාගේ ප්‍රශ්නේ බෑ මං ගිහින් එතන කියන්න. තමන්ට ළඟින්ම කතා කරන්න පුළුවන්. මන්ට ළඟම සමීප ඒත් එක්කම ඒ ළඟම සමීප මනුස්සයර එතන ගිහින් කතා කරන්න පුළුවන් වෙන්නත් ඕන. සභාවේදී මට කොච්චර ළඟ මිනිස්සයා වුණත් එතන ගිහින් එයා කියන දේ මට සභාවේදී කියා ගන්න බැරි නම් සභාවේදී හෝ පළාත් සභාවේදී හෝ මේ පාර්ලිමේන්තුවේදී හෝ කොතනක වුණත් මගේ ජනතාවගේ ප්‍රශ්නය හරියට ටොපික් එකට ඒකතන්ට කියන්න බැරි නම් ඒ හිතවත් කමෙන්ත් වැඩක් නැහැ. තමන් වෙනුවෙන් කතා කරන්න පුළුවන් තමන්ගේ ප්‍රශ්නේ ඉස්සරහට අරන් යන්න පුළුවන් කෙනෙක් තමයි තමන් පත් කරගන්නවා. බොහොත්ම ස්තුතියි ඔබතුමියට මේ කෙටි සහ හැබැයි මහජනතාව සහ පරිපාලනය සහ හැම දෙයක් ගැනම සාකච්ඡා කරන්න දවසේ පැමිණියාට එළඹෙන පළාත් පාලන මැතිවරණයට කලින් අපි මේ ගෙන එන සාකච්ඡා සියල්ල නරඹන්නයි කියලා අපි ඔබට යෝජනා කරනවා. මොකද පළාත් පාලනය ගැන අලුත් ඇහැකින් දකින්න මේ point of view වැඩසටහන් මාලාව ඔබට බෙහෙවින් උපකාරී වේවි. එහෙනම් හෙට දවසේදී ශ්‍රී ලංකා පළාත් පාලන ආයතනයන්ගේ සංසදයේ point of view වැඩසටහනකින් හමු වෙන තුරාවට ඔබට ජය වේවා.